නිතර තරහ යනවා. පොඩි දෙයටත් තරහ යනවා. තරහා නිසා මට හරි වෙහෙසයි, පීඩයි, අමාරුයි. මගේ තරහා මම පාලනය කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අපෙන් විමසලා තිබුණා. මේ ප්‍රශ්නයම සමහරවිට ඔබටත් ඇති. අවංකවම තරහ පාලනය කරගනු කැමති කෙනෙකුට තරහා නැති, අමනාපේ නැති, කේන්තිය නැති, සංසුන් සිතකට ආසා කරන කෙනෙකුට තරහ පාලනය කරගන්න ක්‍රම 5ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි ක්‍රමේ මෛත්‍රිය වැඩිම. තමන්ට යම්කිසි කෙනෙක් ගැන තරහා සිතුවිලි නැගෙනවා නම් අසවලාට මම මෙහෙම කියන්න ඕන, මම මෙහෙම කරන්න ඕන, මේ විදිහට මං කටයුතු කරන්න ඕන කියලා තරහ හිත නැගෙනවනේ. ඒ තරහ හිත නැගෙනකොට තමන්ගේ තරහ සිත පාලනය කරන්න ඕන මෛත්‍රියෙන්. අපි හිතනවා ඒ කෙනා වෛර නැත්තෙක් වෙත්වා, තරහා නැත්තෙක් වෙත්වා, ඉරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. එහෙම යලි යලිත් අපි මේ හිතින් හිතන්න ඕන. සාමාන්‍යයෙන් තරහ ගියපු වෙලාවක ඔය වගේ හිතුවිලි නෙවෙයි එන්නේ. මං එයාට ගහන්න ඕන, මං එයාට මෙහෙම කියන්න ඕන, මං මේ වචනේ කියනවා, මං එයාගේ පරණ ප්‍රශ්න ඇදලා අරගෙන මෙහෙම කතා කරන්න ඕන. ඔය වගේ හිතුවිලි නේද එන්නේ. ඒ හිතුවිලි වෙනුවට අපි අපේ හිතට පුරුදු කරනවා, අනේ ඒ කෙනා සුවපත් වේවා, වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෙක් වෙත්වා, ඊරිසියා නැත්තෙක් වෙත්වා, දුක් පීඩා නැත්තෙක් වෙත්වා, සුවසේම ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා කියලා යලි යලිත් හිතනවා. ඒ තමයි මෙත්සිත වැඩිම. හැබැයි ඇතැම් වෙලාවට මෙත්සිත වඩද්දී තරහ පාලනය නොවෙන්න පුළුවන්. තරහ පාලනය කිරීම පිණිස මෙත්සිත වඩා ගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට තියෙනවා දෙවෙනි ක්‍රමේ කරුණාව වැඩිම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ හිතේ යම්කිසි කෙනෙක් ගැන තරහක්, අමනාපයක් හටගෙන තියෙනවද? ඒ කෙනා ගැන බලෙන්ම මේ හිතෙන් හිතන්න ඕන. අනේ ඒ කෙනා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දුකින් නිදේවා, නිවනින් සැනසේවා. අන්න අපි පුරුදු කරනවා. ඒ කරුණාව. ඒ කෙනා කායික සැපයෙන් සැපවත් වේවා, මානසික සැපයෙන් සැපවත් වේවා. එහෙම හිතනවා. ඒකට කියනවා කරුණාසිත. සාමාන්‍යයෙන් කෙනෙක් ගැන කේන්ති ගියාම, ක්‍රෝධයක් හටගත්තම, අමනාපයක් හටගත්තම කරුණාවන්ත හිතුවිලි නෙමෙයි එන්නේ. හිංසා සහගත හිතුවිලි නැගෙනවා. ඒ හිංසා සහගත හිතුවිල්ල තමයි අපි යලි යලිත් තරහ, අමනාපය ඇතුළට අරගෙන යන්නේ. සමහරවිට වෛරයක් බවට, බද්ධ වෛරයක් බවට, පරිගැනීමක් බවට පෙරලෙනවා තරහ. කරුණාවන්ත හිතක් උපද්ද ගන්න බැරුව ගියොත්. එනිසා අපි පුරුදු කරනවා මොකද්ද? කරුණාසිත. කරුණාසිත පුරුදු කරනකොට ඇතැම් වෙලාවට තරහ දුරු කරගන්න පුළුවන් වෙයි. හැබැයි සමහරවිට කරුණාසිත පුරුදු කළා තරහ දුරු නොවෙන්නත් පුළුවන්. තමන්ට තරහ ගියපු කෙනා ගැන කරුණාසිතක් උපද්ද ගන්න අමාරු වෙන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා තුන්වෙනි ක්‍රමේ ඒ තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කිව්වේ අපි අතහරින්න ඕනේ ඒකේ හිතේ. අමනාපයක්, කේන්තියක්, ක්‍රෝධයක් නොයන විදිහට අපි ඒක හිතින් අතහරිනවා. නෑ ඒ කෙනා ඉතින් මට බැන්නට මට ගැහුවේ නෑනේ. ඒ කෙනා සමහරවිට ප්‍රශ්නයක ඉන්න ඇති. ওই ප්‍රශ්නයක හිටපු නිසා වෙන්න ඇති මට ඒ වෙලාවේ එහෙම කතා කළේ. ඒ වගේ හිතලා අපි එයා සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වෙනවා. එයා ඉතින් මට කලින් උදව් කරලා තියෙනවානේ. ඒ කලින් උදව් කරපු කෙනෙක්නේ මොකා කරේ ඔය ප්‍රශ්නයකට ඉතින් එකපාර කිපෙන්නේ නැති. මං ඕක වැඩි දුර අරයි යන්න හොඳ නැහැ. අපි උපේක්ෂාවටපත් වෙනවා. අමාරු දේවල් මේවා. නමුත් අමාරුවෙන් වුණත් අපි මේ දේ කළොත් එහෙම අපේ තරහ අපට පාලනය කරගන්න පුළුවන්. අපට සැනසෙල්ල එනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා උපේක්ෂා සිතට එනකොට තරහ දුරු කරගන්න බැරි වුණොත්, එහෙම නැත්නම් උපේක්ෂාවට සිත ගන්න බැරුව ගියොත් එහෙම එයාට තියෙන හතරවෙනි ක්‍රමයක්. ඒ තමයි ආසති අමනසිකාරය. සිහි නොකර ඉන්නවා, මෙනෙහි නොකර ඉන්නවා. හරියට තියෙන ප්‍රශ්නයක් තමයි
කවුරු හරි එක්ක කේන්තියක්, කමනාපයක්, වෛරයක් හටගන්න මූලිකම හේතුව එයා බැනපු හැටි අපිට ආයෙ ආයෙ මතක් වෙනවා. එයා ඔරවපු හැටි ආයෙ ආයෙ මතක් වෙනවා. එයා හැසිරුණු විදිහ ආයෙ ආයෙ මතක් වෙනවා. එතකොට තමයි අපේ හිත ඇතුලේ යලි යලි තරහ නැගෙන්නේ නේ. අපි මොකද කරන්නේ? අසති සිහි නොකර ඉන්නවා. ඒ සිද්ධි කියපු වචන සිහි නොකර ඉන්නවා. එයාගෙන් Tamanට යම් වෙනස්කමක් වුණා නම් ඒවා සිහි නොකර ඉන්නවා. ඒක මෙනෙහි නොකර ඉන්නවා. සිහි නොකර ඉඳීම, මෙනෙහි නොකර ඉඳීම අපිට කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපි වෙන දෙයක් සිහි කරන්න ඕන. අපි වෙන දෙයක් මෙනෙහි කරන්න ඕන. අර තරහ අමනාපය ඇති වෙන දේ වෙනුවට අපි වෙන ලස්සන දෙයක්, වටින දෙයක්, ඕගොල්ලන්ට පුළුවන් අහපු බණ පදයක් සිහි කරගන්න, ස්වාමීන් වහන්සේලා කියා දීපු කරුණාවන්ත අවවාදයක් සිහි කරගන්න. එතකොට අපිට පුළුවන් හිත පාලනය කරගන්න. අර කේන්තියට, අමනාපයේ පැත්තට යන්න නොදී, කේන්ති සහගත අරමුණ යලි යලි මතක් වෙන්න නොදී ඕන් අපිට හිත පාලනය කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය අසති අමනසිකාර ක්‍රමයටත් හිත ගන්න බැරි වුණොත් පස්වෙනි ක්‍රමේ. ඒ තමයි කර්මය සිහි කිරීම. කොහොමද කර්මය සිහි කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කම්මස්සකා සත්තා. මේ හැම සත්වයෙක්ම තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. කම්ම බන්ධු ඥාතියා කරගෙන ඉන්නේ, සමීපතමයා කරගෙන ඉන්නේ කර්මය. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මය. කම්ම පටිසරණ පිළිසරණ කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාදා දෑවැද්ද කරගෙන ඉන්නේ කර්මය. යං කම්මං කරෙස්සති කල්යාණං වා පාපකං වා. යං කර්මයක් යහපත් වූ හෝ අයහපත් වූ හෝ කරනවා නම් තසදායාදෝ භවිස්සති. ඒක තමයි දෑවැද්ද විදිහට ලැබෙන්නේ. යහපතට යහපත ලැබෙනවා, අයහපතට අයහපත ලැබෙනවා. ඒක මටත් එහෙමයි, ඒක අනිත් අයටත් එහෙමයි. ආන්න කල්පනා කරනවා මම කේන්ති ගත්තොත්, මම මගේ හිත කිලිටි කරගත්තොත්, ඒ කිලිටි සහගත හිතින් කරන කියන දේවල් වල විපාකය මටයි විඳින්න සිද්ධ වෙන්නේ. හැබැයි මං මෛත්‍රිය ඇති කරගත්තොත්, කරුණාව ඇති කරගත්තොත්, උපේක්ෂාව ඇති කරගත්තොත්, ඔය ප්‍රශ්න කෝන්තර සිහි කරන්නේ නැතුව මං හිටියොත් එහෙම ඒක යහපත මට. අනිත් අය ගැන මට කරන්න දෙයක් නැහැ. ඒ මට සතුරුකම් කරන්න එන කෙනා යම් හිතකින් මට සතුරුකම් කරන්න එනවා නම් ඒකේ කටුක විපාක එයාට අරන් යන්න වෙයි. එයා මට රළු වචන වලින් බයිනවා නම් මට කරන්න දෙයක් නැහැ. එයාගේ නරක වචන වල විපාක එයාට අරන් යන්න වෙයි. එයා මට යම් අකටයුත්තක්, අසාධාරණකමක් කරන්නට මහන්සි ගන්නවා නම් ඒ වගේ විපාක එයාට අරගෙන යන්න වෙයි. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම නම් අයහපත් වචන කතා කරන්නේ නැහැ. මම නම් අයහපත් කායික ක්‍රියා කරන්නේ නැහැ. මම නම් තරහා හිතුවිලි හිතට ඇති කරගන්නේ නැහැ කියලා තමන් කල්පනා කරන්න ඕනේ. ඕන ඔය ආකාර පහ කෙනෙක් අනුගමනය කරනවා නම් අවංකවම තමන්ගේ තරහ පාලනය කරගනු කැමති කෙනෙකුට ඔය ක්‍රම පහෙන් තරහ පාලනය කරගන්න පුළුවන්මයි. එනිසා තමන්ගේ තරහ පවත්වන්න ආස කරන්න එපා. තරහෙන් අමනාපයෙන් සතුටු වෙන්නත් එපා. තරහ පාලනය කරගන්න මහන්සි ගන්න. ඒ උදෙසා මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ක්‍රම පහ හොඳට මතක තියාගෙන පුරුදු කරන්න. මේ දේශනාව ඕගොල්ලෝ යලි යලිත් අහන්න. තරහ පාලනය කරගන්න අපිට කරන්න තියෙන්නේ මේ කටයුතු පහ කියලා හොඳට මතක තියාගන්න. 1. මෙත් වැඩීම. 2. කරුණාව වැඩීම. 3. උපේක්ෂාව. 4. අසති අමනසිකාරය. 5. කර්මය සිහි කිරීම. මේ ක්‍රම පහ කරනවා නම් තරහා පාලනය කරගන්න පුළුවන්මයි. තරහින් පීඩා නොවිඳින සැනසිලිදායක හිත් ඇති කරගන්න මේ හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.